තෙරුවන් සරණයි බුදුරජාණන් වහන්සේ වඳින්න යන ගමනේ කිලෝමීටර් 25ක් තමයි බෝඩ් එකේ නම් දක්වලා තියෙන්නේ. නීලගිරි මහා සෑරජාණන් වහන්සේ වැඩ පුදා ගන්න යන ගමනේ. ඉතින් අපිත් ගිහිල්ලා බලමු නීලගිරි මහා සෑරජාණන් වහන්සේ. ඉතින් මම ඉන්නේ සියඹලාණ්ඩුව පොත්තුවිල කියන ප්‍රධාන මාර්ගයේ මගක් දුර ඇවිල්ලා ඉන්නේ නීලගිරි මහා සෑරජාණන් වහන්සේ වඳින්න යන ගමනේදී ආද උපස්ථාන කරනවා ඇති පිරිස. ඔයාලටත් චාරිකාවක් වශයෙන් එන ගමනේදී වන්දනාවක් එන වශයෙන් එන ගමනේදී නඩයක් අරගෙන ඇවිල්ලා බොහෝ පින් රැස් කරගන්න පුළුවන් තුන් ලෝකයට මුතුන්ම ස්ථානයක් අති පූජනීය ස්ථානයක් අපි ගිහිල්ලා බලමු. ඒ මහා සෑරජාණන් වහන්සේ ඉදිවෙන ආකාරය උපස්ථාන කරන ආකාරය ගිහිල්ලා අපිත් උපස්ථාන කරලා පින් රැස් කරගන්න බලාපොරොත්තු වෙන මේ යනවා. ඉතින් තෙරුවන් සරණයි. වන සතුන් බොහෝමයක් ගැවසෙන ඝන වනාන්තරයක් තමයි දෙපැත්තෙන් අපිට දකින්න ලැබෙන්නේ. ඉතාමත් සුන්දර පරිසරයක්. නමුත් සෞරශ්මිය බොහෝ සෙයින් පැවතුනත් මේ පරිසරයත් එක්ක අමුතු සිසිලසක් ඇඟට දැනෙනවා. මේ තියෙන්නේ නීලගිරි මහා සෑරජාණන් වහන්සේ වැඩ ඉන්න භූමියට හැරෙන ප්‍රධාන මාර්ගයෙන් අතුරු මාර්ගය තමයි මේ පේන්න තියෙන්නේ. ඉතින් මේ වගේ බෝඩ් එකක් දැක ගන්න ලැබෙයි. කිලෝමීටර් 4ක් තමයි බෝඩ් එකේ නම් දක්වලා තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු සෑරජාණන් වහන්සේ පිහිටි භූමියට. ලස්සන වූ පරිසරයක් මැදින් තමයි නීලගිරි මහා සෑ භූමියට යන්න තියෙන්නේ. ඉතින් පාර දෙපැත්තේ වෙල්යාය තියෙනවා. ඉදිරිදි ගඟක් මුණ ගැසෙනවා. ඉතින් ඝන වනාන්තරයත් මැදින් තමයි යන්න තියෙන්නේ. විශාල ගංගාවක් තියෙනවා. ඉතින් හවසට වැස්සොත් පාලමෙන් උඩට වතුර ගැහුවොතින් අපිට එන්න වෙන්නේ නැහැ. ඉතින් ඊට කලින් මේ දවස්වල වැහිබර කාලගුණයක් තියෙන නිසා අපි උපස්ථාන කරලා එන්න ඕන. මේ මාර්ගයේ දිගටම යන විට නීලගිරි මහා සෑරජාණන් වහන්සේ වැඩ හිඳින භූමිය අපිට මුණ ගැසෙනවා. ඉතින් මම ඔබට මතක් කළ යුතු කාරණයක් තියෙනවා. මම ඉදිරියට නීලගිරි මහා සෑරජාණන් වහන්සේගේ දර්ශන දක්වනවා. ඒ අප මේ ගිය ගමන තුලදී ලබාගත් දර්ශන නොවේ. කලින් පැවති පින්කමක් අවස්ථාවකදී මම ලබාගත් දර්ශන මීට පෙර වසරක පැවති පින්කමක් අවස්ථාවක ගත් දර්ශන තමයි මේ ඔබට දකින්න ලැබෙන්නේ. මේ ස්ථානයේ ගෞරවයෙන් කටයුතු කරන්න අති පූජනීය ස්ථානයක්, තුන් ලෝකටම අති උතුම් වූ ස්ථානයක්. ඒ නිසා මනා සිහියකින් යුතුව භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි, තුනුරුවන් කෙරෙහි අති ගෞරවයකින් යුතුව කටයුතු කරන්න. 2025 අප්‍රේල් 25 වන විටත් උපස්ථාන කටයුතු සිද්ධ වෙනවා. තව කොතෙක් කාලයක් මේ අවස්ථාව ඔබට හිමි වේවිද කියන්න මම දන්නේ නැහැ. ඉතින් අවස්ථාව තියෙන වෙලාවේ ඇවිල්ලා වැඳලා උපස්ථාන කරලා ජීවිතයට පින් රැස් කරගන්නා ලෙස මෙසිතින් පුණ්‍ය යාත්‍රා අපි ආරාධනා කරනවා. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න subscribe කරන්න. අපි කරන පුණ්‍ය කටයුතු දැක බලා අනුමෝදන් වෙන්න, අපිත් එක්ක සමගිව එකතු වෙන්න කියලා ආරාධනයත් එක්ක මේ ස්ථානයට ගිහිල්ලා නැතිනම් ඊට කලින් ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ ආදර ගෞරවයෙන් වන්දනා කරලා බොහෝ පින් රැස් කරගෙන උපස්ථාන කරගෙන පැමිණෙන ලෙස මෙසිතින් සිහිපත් කරනවා. තෙරුවන් සරණයි.